ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ ස්පීඩ් රීකැප් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකට. අපි කලින් වීඩියෝදී කතා කරා බේසික් ලොජික් ගේට්ස් නැත්නම් මූලික තාර්කික ద్వාර ගැන කතා කරා. ඒ වගේම අපි කිව්වා මේ බේසික් ලොජික් ගේට්ස් වගේම අපි ඒක භාවිත කරන ක්‍රමවේදය අනුව අපි ඒකට තවදුරටත් ඒක වෙන් කරන්න පුළුවන් කම්බිනේෂන් ලොජික් ගේට්ස් නැත්නම් සංයුක්ත තාර්කික ద్వාර වලට. අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ සංයුක්ත තාර්කික ద్వාර නැත්නම් කම්බිනේෂන් ලොජික් ගේට්ස් ගැන තමයි. හරි. මොකක්ද මේ සංයුක්ත තාර්කික ద్వාරයක් කියන්නේ? නැත්නම් කම්බිනේෂන් ලොජික් ගේට් කියන්නේ මොකක්ද? අපි කලින් අර කතා කරපු බේසික් ලොජික් ගේට්ස් නැත්නම් මූලික තාර්කික ద్వාර දෙකක එකතුවක් වගේ දෙයක් තමයි අපිට කියන්න වෙන්නේ ඇත්තටම කම්බිනේෂන් ලොජික් ගේට් එකක් නැත්නම් සංයුක්ත තාර්කික ద్వාරයක් කියන්නේ මොකක්ද කියලා කිව්වා. නැත්නම් තව විදිහට කිව්වොත් අපි භාවිත කරන බේසික් ලොජික් ගේට්ස් දෙකකට නැත්නම් AND සහ OR කියන ගේට්ස් දෙකට ඒකට not gate එකක් නැත්නම් කම්ප්ලිමන්ට් එකක් එකතු කරලා ඒක වෙනස් කිරීමකට ලක් කරන තමයි අතන මේ කම්බිනේෂන් ලොජික් ගේට්ස් වලදී අපි එන වැඩි කතා නැතුව මේ අද අපි කතා කරන කම්බිනේෂන් ලොජික් ගේට්ස් දෙක මොනවද කියලා බලමු. හරි. මේ අතන කම්බිනේෂන් ලොජික් ගේට්ස් නැත්නම් සංයුක්ත තාර්කික ద్వාර තියෙන්නේ අත්වශයෙන් දෙකක්. අපි කලින් බේසික් ලොජික් ගේට්ස් තුනක් ගැන කතා කරා. මෙතන තියෙන්නේ මේක දෙකක්. හරි. ඔයාලට කලින් සංකල්පය තේරුණා නම් මේ සංකල්පයත් ඔයාලට තේරුම් ගැනීම හැකියාව අද වීඩියෝෙන් අපි ලබා දෙනවා. හරි. ඉතින් අපි වැඩි කතා කරමු වීඩියෝ එකට. හරි. අපි මුලින්ම කතා කරන සංයුක්ත තාර්කික ద్వාරයක් විදියට NAND gate එක. මොකද්ද? NAND gate එක. හරි. මේ NAND gate එකේදී වෙන්නේ මොකක්ද කියලා කතා කරොත් නැත්නම් NAND ద్వාරයේ වෙන්නේ මොකක්ද කියලා කතා කරොත් NAND ద్వාරයේදී වෙන්නේ AND සහ NOT කියන ద్వාර දෙක නැත්නම් gates දෙක එකතු වෙලා තමයි මේකේ NAND ద్వාරය හැදලා තියෙන්නේ. හරි. නැත්නම් තව විදිහකට මේක කිව්වොත් ඔයාලට AND gate එකේ කම්ප්ලිමන්ට් එක නැත්නම් අපි කියනවා AND gate එකේ අපිට හම්බෙන ප්‍රතිදානයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි අපි කියන්නේ මේ NAND gate එක කියන්නේ. හරි. NAND gate එක කියන්නේ AND gate එකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ඒකට අදාළ අපි logic gate එක නැත්නම් logic gate එකේ symbol එක අදින්න කියොත් ඔයාලා දන්නවා අපි මූලික තාර්කික ద్వාර වලින් මේක ඇද්දොත් A සහ B කියන ඉන්පුට් දෙකක් එක්ක අපිට AND gate එකක් ඇදලා ඊට පස්සේ තමයි NOT gate එකක් එක්ක අපිට Q ප්‍රතිදානය දක්වන්නේ. එතකොට මේකෙදි අපි NAND gate එක අදිනකොට මේක කරන්නේ සාමාන්‍යයෙන් AND gate එක ඉස්සරහට පොඩි තිතක් නෙමෙයි ඒක ගෝලයක් වගේ එකක් දාලා ඉවරයක් කරලා තමයි අපි මේක සිම්බලයිස් කරන්නේ. නැත්නම් අපි සංකේතවත් කරන්නේ මේක මේ විදියට. හරි. එතකොට මොකද්ද වෙන්නේ? මේ ගේට්ස් දෙක AND සහ NOT gate එක එකතු වෙලා තමයි මෙතන තියෙන්නේ. තේරුණා? AND සහ NOT gate එක එකතු වෙලා තමයි මෙතනදී NAND gate එක හැදලා තියෙන්නේ. හරි. එතකොට A B කියන එක ඒකට තමයි Q ප්‍රතිදානය ලියුවොත් Q සමානයි A.B භාජක නැත්නම් කම්ප්ලිමන්ට් A කියලා අපිට බූලියන් ප්‍රකාශ නැත්නම් බූලියන් එක්ස්ප්‍රෙෂන් එක අපිට එනවා. තේරුණා? හරි. එතකොට ඊට පස්සේ අපි මේකට සත්‍යතාවක් වෙන්න තමයි අපිට පුළුවන් මේක හරියට මේකේ ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න පුළුවන් මේ සත්‍යතාවක් වෙයි. අපි ඒක බලමු. හරි. අපි A සහ B කියලා කලින් වගේ A සහ B කියලා ආදාන දෙකක්. හරි. ආදාන දෙකක් ඇතුළත් කරොත් බිඳුව එක විදියට ආදාන. එතකොට බිඳුව දෙකයි 1 2 බිඳුව 1 බිඳුව 1 තමයි මේකේ ආදාන එක අපිට අතුලත් කරන්නේ. මම හිතනවා ආයෙත් දැන් පුරුදු වෙයි. හරි. හරි. අපි AND gate එකේ තමයි AND ద్వාරයේ මූලික ద్వාර වල AND gate එකේ කතා කරා. AND gate එකේදී ආදාන දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදානය එක වෙන්නේ. අපි ඉගෙන කතා කරන්නේ. හරි. එතකොට මෙතනදී හරි මෙතනදී වෙන්නේ හොඳට මතක තියාගන්න. AND gate එක දැන් A සහ B කියන ආදාන දෙක මුලින්ම එකතු වෙන්නේ AND gate එකට. එතකොට අපිට හම් වෙන්නේ AND gate එකේ සත්‍යතාව කොහොම තමයි? ඒ තීරුවම තමයි. බිංදු 3යි 1යි. හරි? මොකද එකේ දෙකක් විතරනේ අපිට එකක් හම් වෙන්නේ. එතකොට අනිත් ඒවා ඔක්කොම බිංදුව වෙන්නේ. හරි? එතකොට මේ අපිට හම් වෙන්නේ AND gate එකේ තීරුවම තමයි. හරි? එතකොට ඒකින් පස්සේ AND gate එකේ යන ආදාන දෙක ඊට පස්සේ යන්නේ මොකකටද? NOT gate එකට. දැන් අපි දන්නවා NOT gate එකේ වෙන්නේ අපිට හම්බෙන ආදානය ප්‍රතිවිරුද්ධ ස්වභාවයට. ඒ කියන්නේ බිඳුව ආවොත් එක වෙනවා. එක ආවොත් බිඳුව වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයකට තමයි ඒක ලක් වෙන්නේ. එතකොට මෙතන බිඳු 3යි 1යි කියන එක බිඳුවපත් වෙනවා එකක් බවට එකක්පත් වෙනවා බිඳුවක් බවට. එතකොට අපිට අන්තිමට අවසානයේට NAND gate එකේ සවිතාවක විදිහට හම්බෙන්නේ නැත්නම් කෘත්‍ය වල විදිහට හම්බෙන්නේ 1 3කුයි බිඳුවකුයි. තේරුණාද? 1 3කුයි බිඳුවකුයි තමයි අපිට මෙතනදී හම්බෙන්නේ. එතකොට NAND gate එකේ ඔයාලගේ සත්‍යතාවක ඇහුවොත් ඔයාලට මේ A.P එක නැත්නම් AB එකේ AND gate එකේ තීරුව ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට කෙලින්ම මේ AB කියන තීරුවයත් එක්ක මේ තීරුව දෙමින ප්‍රමාණවත්. ඒක මතක තියාගන්න ඕනේ මේකේ මෙන්න මේ කියන තීරුව තමයි. හරි? මේ තීරුව මතක තබා ගැනීම
ඔයාලට ප්‍රමාණවත්. හරි. අපි ඊළඟට යනවා මම හිතනවා ඔයාලට ඒකෙන් ඔයාලේ ක්‍රියාවලිය තේරුණා කියලා. හරි. එතකොට සාමාන්‍ය හොඳට මතක තියාගන්න. එතකොට අපි වෙන විදිහකට කිව්වොත් මේක AB කියන හරි AB කියන ආදාන වලින් දෙකම එක වුණොත් අපිට මොකද්ද හම් වෙන්නේ මේ NAND gate එක හරහා AB දෙකට ප්‍රතිදානයක් විදිහට බිඳුවක්. දෙකම එක වුණොත් බිඳුවක් හම් වෙනවා කියන වල තියාගත්තම ප්‍රමාණවත්. හරි. හරි. අපි ඊළඟට යමු. ඊළඟට අපිට NOR gate එක. හරි. මේ NOR gate එකේ කලින් NAND gate එක වගේම not සහ O කියන gate දෙක එකතුවක්. මොකද්ද? not සහ O කියන gate දෙක එකතුවෙන් අපි කියනවා O gate එකේ complement එක. නැත්නම් O gate එකේ අපි කියනවා ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි අපි කියන්නේ NOR gate එක කියලා. හරි. එතකොට AB කියන ප්‍රතිදාන AB කියන ආදාන දෙක අපි මුලින්ම AND gate එකක් කරා යවදම NOT gate එකක් වලට යන්නේ Q ප්‍රතිදානය ලබා ගන්න. එතකොට මොකද්ද මෙතනදී කරලා තියෙන්නේ? කලින් වගේම AND gate එකට ඉස්සරහින් බෝලයක් එකතු කරලා අපි NOR gate එක O gate එකට ඉස්සරහින් බෝලයක් එකතු කරලා තමයි අපි NOR gate එක සිම්බලයිස් නැත්නම් සංකේතවත් කරලා තියෙන්නේ. එතකොට මේ දෙක එකතු වෙලා අපි තමයි මෙතනදී අපිට පේන්නේ. හරි. එතකොට අපි මුලින්ම NAND gate එක ගැන කතා කරලා NOT සහ AND කියන gate දෙක එකතුවක්. NOR gate එක ගැන කතා කරනවා. ඒක NOT සහ O කියන gate දෙක එකතු තමයි අපිට හම්බෙන්නේ. එතකොට මොකද්ද මේක වෙන්නේ? හරි. මේකේ අපි මේකට බූලියන් ප්‍රකාශන ලියුවොත් Q සමානයි A ධන B A + B වල කම්ප්ලිමන්ට් එක නැත්නම් බායක තමයි අපිට ප්‍රතිදානයේ විදිහට හම්බෙන්නේ. හරි. මේකෙත් සත්‍යතාවක බලමු බලන්න. A B කියලා අපිට හම්බෙලා තියෙන ආදාන දෙකක්. අපි දන්නවා O gate එකේදී එක ආදානයක් හෝ එකවීම ප්‍රමාණවත් අපිට ආදානය නැත්නම් O gate එකේ ආදානය Q ආදානය එක වෙන්න. හරි. එතකොට මෙතන බලන්න එක ආදානයක් හෝ එකවීම නිසා මෙතන එකේ තුනක් අපිට හම්බෙලා දෙනවා බිඳුවක් එක්ක. හරි. එතකොට මෙතනදී අපි NOT gate එක කතා කරා. NOT gate එකක් එකතු වීම තුල NOT gate එකෙන් වෙන්නේ බිඳුව එකක් බවට පත් වෙන එකත් එක බිඳුව බවට පත් වෙන එක තමයි මේකෙදි NOT gate එකෙන් වෙන්නේ. හරි. එතකොට මේකෙදි වෙලා තින්නේ මේ කතාව තමයි. බිඳුව එක බවට පත් වෙලා එක බිඳුව බවට පත් වෙලා තමයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට A ධන B බාහිර කරන විදිහට අපිට හම්බෙන්නේ මේ තීරුව තමයි NOR gate එකේ සත්‍යතාවකුවේ තීරුව. හරි. එතකොට ඒකත් මේ වේලි දෙකයි මේකයි දෙවියන් ප්‍රමාණවත් NOR gate එකේ සත්‍යතාවකුවේ තීරුව හොමු. එතකොට ඔයාලට මේ විදිහටම පුළුවන් ආදාන තුනක සත්‍යතාවකුවත් බූලියන් ප්‍රකාශනත් එක්ක ලියන්න ඒක ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරි. මේ NOR gate එකෙන් වෙන්න දෙයක් ගැන කතා කරොත් මේකේ වෙන්නේ එක ආදානයක් හෝ එක වුණොත් මේක අපිට හම්බෙන ප්‍රතිදානය A + P වල කම්ප්ලිමන්ට් එක අපිට හම්බෙන්නේ බිඳුව කියන. එක ආදානයක් හෝ එක වුණොත් මේක හම්බෙන කම්ප්ලිමන්ට් එක අපිට වෙන්නේ බිඳුව කියන. එතකොට අපි NAND gate එකේ කතා කරේ ආදාන දෙකම එක වුණොත් අපිට හම්බෙන ප්‍රතිදානය අපි කිව්වා බිඳුව කියලා. හරි. මේකෙදී අපි එක ආදානයක් හෝ එක වුණොත් අපිට හම්බෙන ප්‍රතිදානය බිඳුව කියලා. එතකොට මේකෙදී මෙන්න මේ තීරුවත් එක්ක ඔයාලට සත්‍යතාවබුව හදගන්න පුළුවන්. එතකොට මේකේ සත්‍යතාවබුව තියෙන්නේ මේක. ඒ වගේම අපි NAND gate එක කතා කළා. ඒකේ logic gate එකේ symbol එක වෙන්නේ මේක. හරි. AND gate එකත් එක්ක ඉස්සරහින් බෝලයක් ඇතුළත තමයි අපිට ඒක symbolize නැත්නම් සංකේතවත් කරන්නේ. එතකොට ඒකේ බූලියන් ප්‍රකාශන නැත්නම් බූලියන් එක්ස්ප්‍රෙෂන් එක තමයි Q සමානයි A.P වල බාහිරක. ඒ වගේම අපි NOR gate එක ගැන කතා කරද්දී ඒකේ logic gate එකේ symbol එක උනේ මේක. හරිද? ඒකෙන් AND gate එක ඉස්සරහින් බෝලයක් ඇතුළතම අපි ඒක සංකේතවත් කරන්නේ. ඒ වගේම Q සමානයි A + P වල බාහිරක තමයි ඒකේ බූලියන් ප්‍රකාශනය. ඒතකොට සත්‍යතාවක දෙකක් ඔයාලට මේකත් එක්ක අදින්න පුළුවන්. ඒතකොට ඒක මත තියාගන්න මේ AND gate එක සහ O gate එකට අදාළ තීරු දෙක ඇදීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. NAND NOR gate එකේ ඔයාලට truth table එක සත්‍යතාවක වදින්න කිව්වොත්. එතකොට මේ වෙනකන් කතා කරේ මේකේ logic gates සහ combination logic gates වල theory ටික විතරයි. හරිද? ඒතකොට මේම නෙමෙයි සාමාන්‍ය විභාගෙන්න ඔයාලට එන්නේ මේ gates කිහිපයක් සම්බන්ධ කරලා ඒක logic circuit එකක් විදිහට හෝ integrated circuit එකක් විදිහට තමයි ඔයාලට boolean expression එකක් නැත්නම් boolean ප්‍රකාශනයක් ලියන්න වෙනවා. නැත්නම් සත්‍යතාවකයක් truth table එකක් අදින්න වෙනවා. නැත්නම් logic circuit එකක් හෝ integrated circuit එකක් අදින්න පුළුවන් විදිහ තමයි එන්නේ. අපි මේ theory concept ටික එකතු කරලා ඉවරයක් කළා කොහොමද ඒවා අදින්නේ සහ ලියන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේ මලත් එක්ක කතා කරනවා. හරිද? එහෙනම් ඒ වීඩියෝ එකත් එක්ක ඔයාලත් එක්ක සම්බන්ධ වෙනකන් thank you.